අන්තිමට මට මාව විතරයි ඉතුරු වෙන්නේ. නේ අපි මේ කොච්චර මේ එකතු වෙලා හිටියත් අන්තිමේට අපි තනි වෙන්නේ නැද්ද? තනි වෙනවා. ඒ තනි වෙච්ච වෙලාවට අපේ ජීවිතේ පුරුදු කරපු ගුණධර්ම ටික විතර නේද අපිට උදව් වෙන්නේ. වෙන කාටවත් උදව් කරන්න බෑ. නේ? ජීවිතයේ අවසාන මොහොතේ අපි පුරුදු කරපු ගුණධර්ම ටිකක උපකාරය විතරයි අපිට තියෙන්නේ. එතනින් එහාට නෑ. හරි. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අමාරුවෙන් හරි මෙන්න මේ හිතන ක්‍රමේ හදාගන්න. හැබැයි මේ හිතන ක්‍රමේ හදාගන්න නම් එකම එක දෙයක් අවශ්‍යයි. මොකක්ද? සිහිය. සිහිය නැත්තම් අපිට රාගය හිතට එනවද කියලා අපි දන්නේ නැහැ. තරහ හිතට එනවද කියලා අපි දන්නේ නැහැ. සිහිය කියන එක බුදුරජාණන් වහන්සේ හරි ලස්සන දේශනා කරන සිහිය කියන්නේ හරියට දොරටු පාලයක් වගේ. හරි? දොරටු පාලය කරන්නේ හොඳ අවධානයෙන් ඉන්නවා. කවුද ඇතුළට එන්නේ? කවුද එළියට යන්නේ? කෙනෙක් ගැන හොඳ අවධානයෙන් ඉන්නවා. නේ? ඒ වගේ තමයි අපේ හිත. අපි හොඳට අපේ අවධානයෙන් ඉන්න ඕනේ අපි හිතන්නේ මොනවද? කියන්නේ මොනවද? කරන්නේ මොනවද කියන එක. දැන් කෙනෙකුට හිතන්න බලන් ඕක හරි අමාරු වැඩක් කියලා. ඇත්තටම පුරුදු වුණොත් අමාරු නෑ. තේරුණා? මේ පුරුදු නොවීම නිසා ඇයි පුරුදු වීම කියන එක අමාරු කියන්නේ? පුරුදු නොවෙන්නේ ඒ පුරුදු කරගන්න ටිකක් මහන්සි වෙන්න ඕන හොඳ ගුණධර්මයක් එහෙම. නේ? පුරුදු කරගන්න කැපවීමක් තියෙනවා. ඒ කැපවීම නොකරන තාක් ඒක පුරුදු වෙන්නේ නැහැ. හැබැයි පුරුදු වුණාට පස්සේ ජීවිතේ ගොඩාක් පහසු වෙනවා. ඒ පහසුව ගැන අපිට තේරුමක් නැහැ. මොකද අපි පහසුව විඳලා නැති නිසා.